හායි යාළුවනි කොහොමද ඔයාලට ලේසියෙන් පහසුවෙන් මේ මං ඊට් කරගත්ත විදිහ අපි දැන් බලමු. මුලින්ම ඔයාලා මේ ඊට් කරගන්න ප්‍රදේශය හොඳින් සබන් හරි බොඩි වොෂ් එකක් හරි දාලා මේ විදිහට හොද ගන්න හොඳින්. ඊට පස්සේ හොදලා හොඳින් තෙත මාත්තු කරගන්න. channel එක subscribe කරන් යන්න. like එකක් comment එකක් දාන්න. ඔයාලා සහයෝගය මට ගොඩාක් වටිනවා. ඊළඟට මම මේ වීට් එක තමයි පාවිච්චි කරේ. මෙන්න මේ ආකාරයට තමයි මම වීට් ආලේප කරගන්නේ. ඔයාලා කරලම නැති මේ බලන ගොඩාක් අය වීට් පාවිච්චි කරන අය කියලා මම විශ්වාස කරනවා. කරලාම නැති කෙනෙක් නම් මුලින්ම ඒකේ තියෙන විදිහට මේ පෙට්ටියේ තියෙන විදිහට ඇලර්ජික් ටෙස්ට් එකක ඔයගොල්ලෝ ඒක ඇලර්ජික් වෙනවද කියලා ඔයාලට ඒක කරලා බලන්න. මේ විදිහට මේ විදිහට අපි වීට් එක ආලේප කරගෙන ඒ කියලා තියෙන ඒකේ තියෙන විදිහට විනාඩි ගාන අපි තියාගමු. ඊට පස්සේ මෙන්න මේ විදිහටයි මම ඒක ඉවත් කරගන්නේ. තුවාලයක් පොංගෝලා ඉවරලා ඒක මේ ටවල් එක හොඳින් මිරිකලා ගන්න. ඊපස්සේ මෙන්න මේ විදිහට පියදා ගන්න පහලට. හරිම ලේසියෙන් ඉක්මනින් අපිට මේක ඉවත් කරගන්න පුළුවන්. බලන්න ඊටාම සුළු වෙලාවයි යන්නේ. පොඩ්ඩක් චුට්ටක් තද කරලා පහලට පියදාන්නයි තියෙන්නේ. ඔන්න දැන් ඒ සම්පූර්ණයෙන්ම පියදාගෙන ඉවරයි. ඊට පස්සේ මේ විදිහට වතුරින් සෝදා ගන්නවා. මොනවත් පාවිච්චි කරන්න නැතුව නිකන් සාමාන්‍ය වතුරින් අපි හොද ගන්නවා. ඊට පස්සේ දෑත් හොඳින් පියදා ගන්න. ඊළඟට ඔයාලා පාවිච්චි කරන බොඩි ලෝෂන් එකක් හරි ආලේප කරගන්න පුළුවන් ඇලෝ ජෙල් එකක් හරි මම මේ දැන් මෙතන ඇලෝ ජෙල් තමයි ආලේප කරගන්නේ. හොඳින් ආලේප කරගන්න. මගේ වීඩියෝ එක නරඹුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. channel එක subscribe කරන් යන්න. ආයිමත් වීඩියෝ එකකින් හමු වෙනකම් ගිහින් එන්නම් යාළුවනේ. උත්සාහයි හැමෝටම.